මම ඉතාලි ආවේ 2023. එතකොට අපි හිටියේ තව සිංහල පවුලක් එක්ක එක ගෙදරක. එයාලගේ ගෙදර අපි කාමරයක් අරන් තමයි හිටියේ. ගොඩක් ඉතින් රට එන අය කාමරවල තමයි ඉන්නේ. ගෙවල් අරන් ඉන්න අමාරුයි. ගෙවල් ගන්න අයත් කාවහරි තව දාගෙන කුලිය දෙකට බෙදා ගන්න බලන් ඉන්නේ. ඒ ගෙදර හිටියේ තාත්තයි පුතයි. ගෙවල් කිව්වට අපේ වගේ තනි ගෙවල් නෙවෙයි. තට්ටු 5ක බිල්ඩින් එකක අපි 3 වෙනි තට්ටුවේ හිටියේ. ඒකේ ගෙවල් ඇති 50ක් 60ක්වත් මම හිතන්නේ. අල්ලපු ගෙදර ඉන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ. විත්තියකින් තමයි ගෙවල් වෙන්නේ. එහා ගෙදර අය කතා කරනවත් ඇහෙනවා. ඒත් යද්දි දැකලා hina වුණාට එහෙම කතා බහ කරන යාළුවෝ වෙන්නේ නැහැ. අපිට ඉස්සරහ ගෙදර ඉඳලා තියෙන්නේ අපේ මහත්තයා වැඩ කරන තැන සර් කෙනෙක්. ඒ දන්නේ දවසක් අපි එද්දිම එයාව හම්බුන නිසා. නැත්නම් කවුද ඉන්නේ කියලාවත් දන්නේ නැහැ. ඉතින් මේකයි කතාව. ඒ ගෙදර ගොඩක් වෙලාවට මම තනියම ඉන්නේ. ඒ මල්ලික් වැඩට ගිහින් රෑ 8ට 9ට විතර එන්නේ. මම වැඩ කළේ සතියක් රැට අනිත් සතියේ උදේට එහෙම. අපේ එක්කෙනා ගෙදර ඉද්දි හැමදාම 10 11 වෙනවා. ඒත් කිසිම හොල්මනක් එහෙ නැහැ. කිසිම වෙනසක්වත් මට දැනිලා නැහැ. සද්ද බද්ද එහෙම මුකුත් නැහැ. ඒ මල්ලික් ගෙදර ආපු ගමන් නිදා ගන්නවා. මම මහත්තයා එනකම් ඉන්නවා. ඇහැරන් සමහර දාට 12ක් පහු වෙනවා. ඒත් කිසිම සද්දයක්වත් ඇහිලා නැහැ. ඉතින් මම ලංකාවට ගියා. ඒ ගිහින් මාසයක් හරි දෙකක් හරි හිටියා. ඔන්න එයා එන දවසේ තමයි මේක වුනේ. මල්ලි ගියා ඒ මාමව එක්කන් එන්න. මම එතකොට වැඩකට යනවා. ඒ ගිහින් ඇවිත් 9ට 10ට විතර ඇති. මම ගියා ඇඟ හොදන්න. ඒ හොද ඉද්දි මට අහුණා මාමයි මල්ලි එනවා. වවුරුම් එක ළඟින්නේ එයා කාමරේට යන්නේ. අඩි සද්දෙත් මට ඇහුණා. වෙන්න කතා කර ගියේ එතනින්. මොනවද කිව්වේ තේරුම් නෑ. මොනවා හරි කියව ගියා. මම ඇඟ හොදලා ඉවර වෙලා එළියට එන්න යද්දිම මට ආයේ ඇහෙනවා ඒ දෙන්න එනවා. ඉස්සරලා වගේමයි ඒ විදියටම කියව ගියා. මට දැන් හිතා ගන්න බෑ. ආයේ අනිත් පැත්තට යනවා ඇහුනෙත් නෑ. කාමරේට ගිහින් ආයේ කොහොමද යන්නේ? ඇත්තටම හොල්මනක් තමයි කලින් ආවේ ආසන්න වශයෙන්. මහත්තයා ආවම මම කිව්වා මෙහෙම දෙයක් වුණා කියලා. එයා කිව්වා මට විකාර කියලා. මෙහි හොල්මන් නෑ ලංකාවේ තමයි හැම හොල්මනක්ම ඉන්නේ කියලා. පිළිගත්තෙම නෑ. එයාලම එන එක ඇහෙන්න ඇති කිව්වා. හා කියලා හිටියා. ඒත් මම දන්නවා එහෙම දෙයක් වුණා කියලා. එයා පිළිගත්තත් නැතත්. වහුවදා එයා වැඩට ගිහින් ඇවිත් කිව්වා එයාලගේ වැඩපලේ සර්ගේ තාත්තයි ඒ රෑ නැති වෙලා කියලා. මෙහෙ මලගෙවල් ගන්නේ නෑ. ඉස්සර ගෙදර අයවත් දන්නේ නෑ මල ගෙයක් කියලා කිව්වොත් ඇරෙන්න. මම හිතන්නේ මැරුණම ගිහින් පුච්චල දානව ඇති. දාන මාන මුකුත් නෑ. කවුරුත් දන්නෙත් නෑ. ඒ ස්වල්ගේ ගේ තිබ්බේ අපේ ගෙට ඉස්සරහනේ. හැබැයි මම කවදාවත් ඒ මැරුණ කෙනාව දැකලවත් නෑ. මට හිතෙනවා එදා රෑ නම් එයා මැරුණේ ඒ මාමල එන්න කලින් ආවේ ඒ හොල්මනද කියලා. එයාල කියලා තිබ්බ හැටියට ඒ ටයිම් එකට තමයි නැති වෙලා තියෙන්නේ. මේ ළඟදි මෙහි ඉතාලි ගෑනු කෙනෙකුත් බය වෙලා ඒ කතාව කිය ඉද්දි මහත්තයා කියනවා මෙයාටත් මෙහි හොල්මන් දෙයක් වුණානේ කියලා. ඒ කියන්නේ එයා පිළිගන්නවා මෙහෙත් හොල්මන් තියෙනවා සහ මම කිව්වේ දේ ඇත්තක් කියලා. දැන් අපි ඉන්නේ එහෙ නෙවෙයි. ඉතාලි ගෑනු කෙනා බය වෙලා තියෙන්නෙත් එහෙදි නෙවෙයි. ඒ කතාව මට හරියට මතක නෑ. ළමයි දෙන්නෙක් දැකලා බය වෙච්ච කතාවක් කිව්වේ. කොහොම හරි මම දන්නවා දැන් ලංකාවේ විතරක් නෙවෙයි පිටරටත් හොල්මන් තියෙනවා. මෙහි මිනිස්සුත් බය වෙනවා ඕවට. හැබැයි ලංකාවේ වගේ තොයිල් නටන්නේ ඕවම ඕව නෑ. එයාල බය යවන්න මොනවා කරනවද කියලා හොයලා බලන්න ඕනේ. තවත් මේ වගේ හොල්මන් කතා අහන්න අපේ YouTube channel එක subscribe කරන්න.